friends. ඔයාගේ යාළුවන්ට ආරාධනා කරනවා. මේකෙන් හැදෙනවා noun එක invitation. INVITATION invitation. ආරාධනය. invite ආරාධනා කරනවා verb එක. invitation ආරාධනය. එකෙන් හැදෙන noun එක. ඔයාලට ලැබෙනවා invitation cards. නේද? invitation cards. මේ invitation card වල ගන්නකො මෙහෙම අපි හිතමු මේක කියලා ඔයාලට ලැබෙන invitation එක INVITATION ආරාධනය කියලා උඩින් තියෙනවා. මෙහෙම දිනවා ඉතින් මෙතන විස්තර ටික තියෙනවා. කොහෙටද ආරාධනා කරන්නේ මොකක්ද හරි විස්තර ටික ඔක්කොම පිටිත් තියෙනවා. යටින් ලියලා තියෙනවා ඔයා දැකලා ඇති පුංචියට RSVP මෙන්න මෙහෙම. ඔන්න. සමහර ගොඩක් අය පුතේ ඔයගෙන් අහලා තියෙනවා මේ ළමයි අහලා තියෙනවා මොකක්ද මේකේ තේරුම කියලා මම හරියටම කියලා දෙන්න හදන්නේ. ගොඩක් අය වැරදි අවබෝධයක් ඇති කරගෙන තියෙනවා. පුතේ RSVP කියන්නේ response will play. මේක ෆ්‍රෙන්ච් ප්‍රංශ භාෂාවෙන් ආපු එකක්. response will play. මෙහෙම තිබුණොත් ඔයා මේ ආරාධනාව කරපු තැනැත්තට දැනුම් දෙන්න ඕනේ. ඔයා මේ ආරාධනාව පිළිගත්තද නැද්ද කියන එක. දෙකම. ඔයා මේක බාර ගත්තා නම් ආරාධනාව පිළිගත්තා නම් ඔයා ඒක දැනුම් දෙන්න ඕනේ. I accept invitation, I will attend your party අන්න. ඔයා යන්නේ නැත්තම් ඒකත් කියන්න ඕනේ. I am very sorry, I will be unable to attend your party අන්න. එන්න විදියක් නැහැ because කියලා ඔයා හේතුව කියනවා. එහෙනම් මොන RSVP තිබුණොත් එනවද නැද්ද දෙකම දැනුම් දෙනවා. ඔයාට ලැබිලා ඇති තවත් සමහර invitation cards මේ විදිහට. එතන invitation කියලා දීලා තියෙනවා. TION ආරාධනයයි කියනවා. ඔන්න ආරාධනා පත්‍රයේ විස්තර ටික මෙතන තියෙනවා. ඉතින් මෙතන ලියලා තියෙනවා regrets only පුංචි අකුරෙන් තියෙන්නේ REGRETS regrets only මෙහෙම කියනවා. regrets only මෙහෙම තිබුණොත් ඔයා ආරාධනාව පිළිගත්තේ නැත්තම් විතරයි දැනුම් දෙන්නේ. ඔයාට මොන යම් හේතුවක් නිසා එදා යන්න වෙන්නේ නැහැ. තොරා කියනවා I am very sorry, I will be unable to attend your party because කියලා ආන්නේ හේතුව කියන මට එන්න වෙන්නේ නැහැ මේ පාටි එකට. ඔයා දැනුම් දුන්නේ නැත්තම් මේ ආරාධනා කරපු තැනත්තා පිළිගන්නේ ඔයා එනවා කියලා. තේරුණාද? එන්නේ නැත්තම් විතරයි ඔයා කියන්න ඕන regrets only. මෙතන එනවද නැද්ද දෙකම දැනුම් දෙනවා. regrets only තිබුණොත් ඔයා යන්නේ නැත්තම් කිව්වම මට යනවා නම් කියන්න අවශ්‍ය